සුබ දවසක් වේවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩින් යන AI ඉමේජ් කොහොමද අපි ජෙනරේට් කරන්නේ කියලා. ඔයගලන්ට මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉමේජ් අපිට නිතරම සෝෂල් මීඩියා වල බලා ගන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා මේ වගේ ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන් ආකාර දෙකක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all press දාලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයගලන්ට පුළුවන් Google එකට යන්න. Google එකට ගිහිල්ලා search කරගන්න Google AI Studio කියලා. ඉතින් ඔයගලන්ට mobile phone එකෙන් උනත් මේ විදිහට generate කරගන්න පුළුවන්. මම මෙතනදී PC එක පාවිච්චි කරන්නේ ඔයගලන්ට පැහැදිලිව මේක බලා ගන්න පුළුවන් වෙන්න. Google AI Studio කියලා search කරගෙන මේ website එකට යන්න. ඊට පස්සේ ඔයගලන්ට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතන ප්ලස් මාර්ක් එකක් තියෙනවා. මේ ප්ලස් මාර්ක් එක ක්ලික් කරලා මෙතන අප්ලෝඩ් ඉමේජ් කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ ගැලරි එක ඕපන් වෙයි. ගැලරි එකට ගිහිල්ලා ඔයා ජෙනරේට් කරගන්න යන්න ඔයාගේ ඉමේජ් එක එතන සිලෙක්ට් කරගන්න පුළුවන්. මම Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත එක ඉමේජ් එකක් මේ විදිහට තෝරගත්තා. දැන් අපිට බලා ගන්න පුළුවන් ඒක මෙතෙන්ට අප්ලෝඩ් වුණා. ඊළඟට මෙතන බලා ගන්න පුළුවන් start typing a prompt කියලා තියෙනවා. ඉතින් මෙතෙන්ට අපි ඉමේජ් එක ජෙනරේට් කරන්න prompt එකක් දෙන්න ඕනේ. මම මේ notepad එකේ type කරන තියෙන prompt එක මගේ WhatsApp channel එකේ දාලා තියන්නම්. ඒ වගේම මේ වීඩියෝ එකේ description එකේ මේ prompt එක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ කැමති තැනකින් prompt එක copy කරගන්න. ඒ විදිහට prompt එක copy කරගෙන ඔයගලන්ට පුළුවන් මෙතනින් මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න. දැන් මම මෙතන run කියලා දෙන බටන් එක ක්ලික් කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉමේජ් එකක් අපිට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙතන download icon එකෙන් මේ ඉමේජ් එක download කරගන්න. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් කරා කොහොමද අපි මේ වගේ අපි දකින ඕනම AI ඉමේජ් එක prompt එක ගන්න කියලා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලලා නැත්නම් ඒ වීඩියෝ එක බලලා ඒ මං කියලා දෙන විදිහට ඔයා දකින ඕනම ඉමේජ් එක prompt එක ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ link එක මං කාඩ් එකක් දාන්නම්. ඒ වගේම description එකේ link එක දාලා තියන්නම්. ඔයගලන්ට එතනින් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මං කිව්වනේ මේ විදිහට අපිට ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන් ක්‍රම දෙකක් කියලා දෙනවා කියලා. ඉතින් එක ක්‍රමයක් තමයි මේ Google AI Studio එකෙන් මේ විදිහට ඉමේජ් ජෙනරේට් කරගන්න එක. අනිත් ක්‍රමය තමයි අපිට Google Gemini එකෙන් මේ වගේ ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන්. කලින් වගේ මම Google එකට ඇවිල්ලා Google Gemini කියලා සර්ච් කරගෙන මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඊළඟට වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙතන ප්ලස් මාර්ක් එක බලා ගන්න පුළුවන්. මෙතනින් upload file කියන එකට ගිහිල්ලා ඔයාගේ ඉමේජ් එක තෝරගන්න. මම කලින් වගේම Google එකෙන් download කරගත්ත ඉමේජ් එක මෙතෙන්ට select කරගන්නවා. ඊළඟට කලින් වගේම prompt එකත් මෙතනින් paste කරනවා. ඊළඟට මෙතන tools කියන එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් create image, canvas, guided learning කියලා තියෙනවා. මෙතනින් create image කියන එක select කරගන්න. ඊළඟට අපිට මේක submit කරන්න පුළුවන්. අපිට මෙන්න මේ වගේ ඉමේජ් එකක් ජෙනරේට් වුණා. ඉතින් මෙතනදී මම 2.5 Pro කියන එක තමයි සිලෙක්ට් කරගත්තේ. ඔයගොල්ලන්ට 2.5 Flash එකෙන් උනත් මේ වගේ ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් කලින් මම කිව්වනේ අපි දකින ඕනම ඉමේජ් එක prompt එක අපිට දැනගන්න පුළුවන් කියලා. ඉතින් මේ වීඩියෝ එක බැලුවා නම් මම මේ කියලා දුන්න ක්‍රම දෙකට අමතරව අපිට තවත් එක වෙබ්සයිට් එකක් ගැන දැනගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකේ AI මොඩල් කිහිපයක්ම තියෙනවා. ඒ කැමති AI මොඩල් එකකින් ඔයාලට ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේදී ඉමේජ් එක ජෙනරේට් කරගෙනත් පෙන්නනවා. ඉතින් අද වීඩියෝ එක ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අද ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.